හෙලෝ ඉතින් මගේ රත්තර යාළුවනේ කොහොමද ඉතින් අද අපි ගහන්න දන්නේ අයිස් කියන සුපිරිම ගේම් එක. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න සුපිරිම ගේම් එකක්. ඉතින් යාළුවනේ මේකේ සීන් එක තියෙන්නේ මෙහෙමයි. ඉතින් මේකේ ඉන්න භූතයෙක්. ඊට කලින් කියන්න ඕනේ මෙන්න මේ වගේ ඒවා 20ක් එකතු කරන්න ඕනි. මේකේ හැටියට ගේම් එකේ හැටියට. මේක 20 වෙච්ච ගමන් අපිට යන්න පුළුවන් එළියට. මේකෙන් පිටත් වෙන්න පුළුවන් මේ හොල්මන් බංගලාවේ. ඉතින් ගයිස් මේවත් කරලා බලන්න ඕනි. තියෙනවද මොනවද කියලා. නෑ මොකෙක්වත් නෑ. අපි නම් මේවත් චෙක් කරලා බලමු. ඔකෙත් නෑ. ඔයගෙන් නම් තියෙන දෙයක් නෙවෙයි දිලිසෙන ඒ වගේ තමයි ගයිස් තියෙන්නේ. ගයිස් ඒ වගේ මෙන්න මේ ඇස් එකතු කරගන්න ඕනේ. මෙන්න මේ ඇස් වැදගත් වෙන අපිට ඉස්සරහට. නතන දිලිසෙන මොනවද දන්නේ නෑ බලමු පොඩ්ඩක්. නෑ මොකෙක්වත් නෑ. නෑ. මේ වගේ නෑ. අපි දැන් යමු එළියට. ගයිස් ඇස් වලින් පුළුවන් අපිට භූතයාගේ ඇස් වලින් බලන්න. මේ භූතෙක් කිව්වට භූතියක් ඉන්නේ. භූත දේනුවක් කිව්වත් හරි. මේ මීට මෙතන ෂේප් එක යන් එළියට. මොකෙක්වත් ඉන්නවද? හෙලෝ. නෑ මේ හැත් ගමු. ඔර්ලෝසුක සද්දයක් යනවා. අම්මා මෙතනත් ඇහක් තියෙන එකත් ගමු. හරි යාළුවනේ නම් අපි යමු ඉස්සරහට. අන්න එනවා. භූත දේනුව මම දැක්කා. හැබැයි අවුලක් නෑ දැනට. අතනත් ඇහක් තියෙනවා. ෂේප් එකේ ඉන්න ෂේප් එකේ කැපිලා අපිට දිස්සෙනවා. අර භූත දේනුව කොයි වෙලත් අර පඩිපෙළ ගාව තමයි ඉන්නේ. ෂේප් එකේ ඇස් වහලා යන්න ඕනේ. නෑ. මේ ලයිට් ගැස්සෙන්න භූත ළඟට ආවෝ. සෝරි භූත දේනුව. ෂේප් එකේ පැන ගමු. අන්න මෙන්න මේ ඇහැවුවා මේවන මේවා තමයි තියෙන්නේ. ගයිස් ඔන්න යාපෙල් තියෙන දොරෙන් තමයි මෙන්න මේ දොරෙන් තමයි මේ එළියට යන්න තියෙන්නේ. මේකෙන් බංගලෙන් පැනගෙන තියෙන්නේ එතකොට. දැන් උඩට ගිහිල්ලා බලමු. ගයිස් කොයිලත් භූති දේනුව පැටලෙන්නේ මෙතන තමයි. භූත දේනුව පාවෙ වෙන්නේ මෙතන තමයි. ෂේප් එක ඇස් වහලා යන්න ඕනේ. මොකෙක්වත් ඉන්නවද? හෙලෝ. නේද දිලිසෙනවා. ෂෙයා. බෑග් හය දැනට ඇති. යාළුවනේ ඉතින් මේක ටිකක් පරණ ගේම් එකක් මම ඔයාලට කලින් කිව්වා. ආසාවට ගන්න. මේ වෙලාවේ අර භූත දෙන්නු මොනා කරනවද දන්නේ නැහැ නේද? පැල්ලා තට්ටුවේ. ඒ නිසා උලක් නැහැ අපිට. අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. යමු ඇතුළට. මේක රහසිගත පඩිපෙළක් ඒ නිසා කිසිම අවුලක් නැහැ. අපි පැල්ලාට ගිහිල්ලා බලමු. විනාඩි 3ක් ගේම් එක ප්ලේ කරලා තියෙනවා. කට්ටිය ලයික් කරන්න සපෝට් එකක් දෙන්න. නිකම් මෙතන පූජාවක් පවත්වලා වගේ නිකන් පිටිපන්දමක් ගෙම ගාලා. හරි 11යි. ගයිස් මෙතන කපන්න කීයතක් ඕනේ මංගා කීයතක් නැහැ. කීයත අවශ්‍යමත් නැහැ ඉතින්. මෙතනත් ඇහක් තිනවා ගමු ළමයි ඉතින්. දැන් යමු එළියට. පාරවල් ගන්නත් බෑ ඇතුලේ. ගෙදර කවුද? ගෙදර කවුරුත් ඉන්නවද? භූත දේනුව සිටීද? අන්න අතන ෆොටෝ ටිකක් තියෙනවා පොඩ්ඩක් හොල්ලලා බලමු. මොකුත් දුන්නේ නැහැ. ඇයි එතන මේ ෆොටෝ ටිකක් කියලා තියෙන්නේ? මට හිතෙන්නේ හොල්මන් එක අන්සි එනවා. ඩයල් එක එනවා.
ඔය භූත දේනුවට දොරවල් අල්ලන් එන්න බෑ ගයිස්. දොරවල් අරගෙන කිසිසේත්ම එන්න බෑ. හැබැයි දොරවල් හොල්ලනවා. එකක් තිබ්බා. රයිට්. තව තුනක් තියෙනවා. මේක මුකුත් නෑ. මොනවත් නෑ. දන්න ෂිප් එක යන්න ඕන. නෑ මෙතන නෑ. මේ පැත්තට ගිහලා බලමු. ඒ බාත්රූම් එක. තියෙනවද මොනවද තියෙනවද නෑ. ගායිස් දැන් පැල්ලාතට උඩ පැන ගන්න ඕනේ ෂේප් එකේ. පැල්ලාතට පයින්න ලේසි වෙන්නේ නැහැ. මොකද භූත දෙනු කොහෙලත් මෙතන තමයි ඉන්නේ. හිතුව තරම් අමාරුත් නෑ බයි. ඕ මං දුවන් කාමර ඇතුළට එන්න බෑ. හරි. yes. ෂේප් එක මාරුණා. කෝ ගියාද? උතනින් අයින් යන්න දැන් මට යන්න ඕනේ. මේ මොකද්ද මැප් එකක්ද මේ? මැප් එකක් කියන්නත් බෑ මේක නිකන් කාටුන් එකක් ඔය කමන්නේ. අපි යමු පැල්ලා තට්ටුවට ගයිස්. මේ තට්ටුව අපි හිටියනේ දැන්. මේක තමයි තුන්වෙනි තට්ටුව. ගයිස් මේකේ වැරදිලාවත් අර භූත දිනුව આવොත් හැංගෙන්න ප්ලේස් එකක් නැහැ. නිසා හින අසරණයි. නිසා වටයක් එක ඉන්න ඕනේ. මේකත් ගත්තා. 14ක් තියෙනවා ළමයි. අතනත් එකක් තියෙනවා 15යි. අඩෝ මෙතනත් එකක් තියෙනවා 16ක්. පොට්ට ලේසි ගේම් එකක්. එල. ආවෝරි තියෙන්න ඕනේ. මොකක්ද අර? මේ හැත් ගමු. අඩෝ මීයක් නේද? මීයක් කොහෙද බම් මෙතන? ඒකට කොහොම ඉන්නේ මේ පොළොව ඇතුළද අපි? තව කොහෙද තියෙනව ඇත්තේ? මේ පැත්තට පොඩක් ගිහලා බලමු. චුප් යන්න. මෙතන එක හරි 17යි. 18යි ගැම්මට ඉතින් මේක ඇතුළට ගිහලා බලමු. 19ක් තියෙනවා ගැම්මට. තව එකයි ඕනි ගයිස් අපිට එළියට යන්න. මං ගයිස් මුලින්ම ගිහුවම මේක සරල ගේම් එකක් කියලා අන්න හරි කීස්සත් හරි. අපි එන යමු ළමයි එළියට. එළියන එක පොඩ්ඩක් ලේසි වෙන්නේ නැහැ බෑ. පොඩ්ඩක් කළා මෙතන ඉඳලා යමු මොකද කියලා ෂුවර් නැහැ නේ ගයිස් වෙන්න. දැන් ළමයි අපිට එළියට යන chance එක පෑදිලා තියෙන්නේ. පොඩ්ඩක් කියලා රොමද්ද දායිමු. දෙවෙනි තට්ටුවට ගියා පැනගත්තා. මේ මීයෝ ඉන්නවා යා ජල පීතිකාව හැදෙන්න දන්නේ. ළමයි කෝවර ගයිස් මම මේ වටේ කරගෙන මට හොයාගන්න බැරුම් ඉන්නේ මේ කොයිද පැත්තටද යන්නේ කියලා. බෙදට අපි ආපු පාර කොයිද බං? වැරදිලාවත් අර භූත තේනුව આવොත් හැංගෙන දැනුත් නැහැ. ඇහත් ගමු. ඕ දෙවෙනි තට්ටු ඉන්නේ ළමයි. අපි ඉස්සරහට ගිහලා බලමු. කොයි පැත්තේද හැරෙන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. මේ පැත්තට ගියා නේ කලින් මේ තියෙන බාන්නේ. ඕ එනවා පඩි පිළෙන් පැල්ලට එන්නේ. හරි නම් එන්න ඕනේ මෙන්න පැල්ලට. මංගි තවටින් වැඩි වර අස්සේ හරි. රයිට් මේ දොරවල් හොල්ලනවා ආපු ගම. උද දෙනු ඵලයන් එහාට.
චිපුක් චිපුක්. දැන් නම් ගිහිල්ලා ඇති. alright ආයෙ දෙවෙනි තට්ටුවේ ආයෙ බහිනවනේ මේ පැල්ලාට shit. ආයෙත් බහින්න යන්නේ guys පැල්ලාට. කමන්නේ දැන් අවුෙන්ඩ යනවා දැන් නම්. right අපි දැන් යමු. ජීප් එකේ යන්න ඕනි. පටිබලෙන් උඩස් වුණා ගියා. guys අපි මේක බලමු අවසානයේ මොනවා වෙයිද කියලා. අපි ගියර අඩෝ ඉවරයිද බං? දොර ගාවට ගියා හරිත් ඉවරයි. අපි ගියා.